ජීවිතේ අපි හැමෝම එක වතාවක් හරි අහපු කතාවක් තමයි මම මේ කියන්න හදන්නේ. උඹට මෙන්න මේ දේ අරන් දෙනකන් තිබුණේ පුදුම අමාරුවක්, පුදුම විදිහට වද දුන්නේ. උඹ මැරෙන්න හැදුවා. දැන් බලපන් අරන් දුන්නට පස්සේ ඒක තැන් තැන් වල දාලා ඔහේ තියෙන උඹට කිසි ගාණක් නැහැ. බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින්. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ගේම ජීවිතේ වේදනාවක් තියෙනවා. මම නිතරම කියන දෙයක් තමයි වේදනාවත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඊළඟ මොහොත මේ ලෝකේ ලස්සන කරනවා. අන්න එහෙම වේදනාවෙන් ඉන්න කෙනෙක්ට හරි අපූර්ව කතාවක් කියනවා මේ ගීතය තුලේ. ඒ තමයි බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින්. ඒ කියන්නේ බින්දෙන්න කලින් අපි ආසාවෙන් පාවිච්චි කරපු දෙයක් නෙමෙයි බින්දෙන්නේ. එතකොට අන්න ඒ ආසාවෙන් පාවිච්චි කර එක බිඳුනට පස්සේ උඹට අමතක කරගන්න බැරි නම් හිතින් උඹට ඒ කියන්නේ උඹගේ මතකේ නයින් කරගන්න බැරි නම් බින්දෙන බඳුන් කුමකට සුරකීම් දාදරේ. උඹට ඒ දේ කරන්න බැරි නම් ඇයි උඹ ඒ දේ කරන්නේ? මේ ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියලා. හැබැයි අපි වෙනස් නොවි හැමදාම සමහර දේවල් එක විදිහට බලාපොරොත්තු වෙනවා. දෙමාපියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා, ආදරය කරන ඒ අයගෙන් එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙනවා, කසාද බැඳුපය එහෙම බලාපොරොත්තු වෙනවා, ගුරුවරු වෙනම විදිහකට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ බලාපොරොත්තු වීම් ටිකක් තියෙනවා. එතකොට අපි ඒක ඇත්ත දන්නවා. හැබැයි ඒ ඇත්ත පැත්තක තියලා අපි වෙන යථාර්ථයෙන් ඔබට කිව්ව පොඩි මායාවක ජීවත් වෙනවා. අනිවාර්යෙන් ආදරය කරන ගොඩක් අයත් එහෙමයි. මදහස පෑ දැස හඬවා යන්න යාවිනම්. ඒ කියන්නේ එක්තරා මොහොතක අපි දන්නවා ආදරය කියන්නේ වසන්ත කාලයක්. විරහව කියන්නේ ඉඩෝරයක්. එතකොට ජීවිතේ කාට හරි ආදරය කරන කාලේ හරි වසන්තයක ගෙවෙත්. එයාගේ ආදරය අපිට ලැබෙනකොට වසන්තයක් ආවා වගේ පොඩි කණෙන් මල් පිට වෙනවා වගේ හැඟීමක්. ඒ ගානට අපිට සැහැල්ලුවක් දැනෙනවා. ඒ ප්‍රේමය ලැබීමත් එක්ක. අන්න ඒ ගාන කොයිතරම්ද ඊට වඩා දසදහස් ගුණයකින් වැඩි වේදනාවක් ඒක ගියාම අපිට ලැබෙනවා. එතකොට අන්න එක්තරා මොහොතක hina වෙච්ච හිත, ඒ hina වෙච්ච කෙනා, ඒ මූණ, ඒ hinaව ඔයාගේ කඳුළු අවුස්සල යනවනම් ඇස් දෙකට වේදනාවක් ගේනවනම් ඒ කියන්නේ පපුව රිද්දනවනම් කඳුලේ රිඳුබෙන් සොයමි රස හැඟුම් කුමට සුබ පැතුම්. අන්න එහෙම උඹට වේදනාවක් එනවනම් දීලා තියෙනවනම් ඒ වේදනාවෙන් උඹට ගැලවෙන්න බැරි නම් මොකටද ඒ කඳුලෙන්ම රිද්දගෙන ඉන්නේ සොයමි රස හැඟුම්. මම අර කලිනුත් කිව්වා මේ ලෝකේ ලස්සන කරන්නේ වේදනාවත් එක්ක පරිණත වෙන මිනිස්සු. අපි දන්නවා යථාර්ථය තුලේ අපි කොයිතරම් උත්සාහ කරත් දේවල් වෙනස් කරගන්න යථාර්ථයට සබාධමයට මේ දේවල් යටත් වෙනවා. ප්‍රේමය තුලෙත් එහෙම සමහරට බිඳිලා ගියපු ආදරයක් අර අපි කියන්නේ ලයිටරයක් පිට ගියාට පස්සේ ආපහු ඒ ලයිටරේ ආවට වැඩක් නැහැ. ගිය විදිහට එන්නේ නැහැ. ගොඩක් තැන්වලදී යම් හේතුවක් මත බිඳිලා ගියා නම් නැවත ඒ ආදරේ ආවත් ඒ බිඳිච්ච පළුද්ද අපිට වහන්න බැරි වෙනවා. බිඳුනොත් බඳුනක පිළියම් කරන්නට බැරි කැලලක් මතු වී තිබුණා කියලා අපේ ගීතවල ලියවිලා තියෙන අන්න ඒක නිසා ඒක වහන්න බෑ. එහෙනම් වහන්න බැරි එක දැනගෙන ඒක වහන්න බැරි නම් ඒක දරාගෙන ඊළඟ මොහොතට ආයේ එහෙම නොවෙන්න ජීවත් වෙන්න ඕන. මදා වේදනාවත් එක්ක මැරෙන මිනිහෙක් ඒ වේදනාවේ තරම දන්නව නම් තව කෙනෙක්ට වේදනාව දෙන්නේ නැහැ. අන්න ඒකයි ලෝකේ ලස්සන වෙනවා කියන්නේ වේදනාවක් තියෙනකොට. රස හැඟුම් විතරක් හොයන්න. ඔයාට ඒ වෙලාවේ දුක දැනෙනකොට ඔයා ඒ දුක නැති කරගන්න පුළුවන් සතුට හිතෙන එක දෙයක් හොයාගන්න. කුමට සුබ පැතු. නැත්තම් ගිය කෙනා වෙනුවෙන් සුබ පතපත එයා ගැන හිත එයාගේ අනිත් එතනින් එහා ජීවිතය අවුල් කර මොකටද ඉන්නේ? වැටහෙන්නේ නැහැ බින්ද දුක රුදුරු නිමා වී නැති. මේ තේරුම් ගන්න බෑ. ඇත්තටම බලන්න ආදරය කරලා ඒ ආදරේ වෙන් වුණාට පස්සේ අපි පටලැවෙන ලෝකේ හරියට පූසෙක්ට නූල් බෝලයක් හම්බුණා වගේ. ඇයි එයා ගියේ? එයා කියූප එක ඇත්තද? මං එහෙම කරාද? එයා යන්නේ මගේ මොන අඩුපාඩුවක් නිසාද? මගේ මොන හරි ලැබුණ නැති නිසාද? මට සල්ලි නැති නිසාද? හිතනවා අවුරුදු ගාන අසමයට මැරෙනකම් මෙහෙම හිතින්න පුළුවන්. එහෙම මිනිස්සුත් ඉන්න ඇති. එහෙනම් මේ කියන්නේ මොකද්ද? වැටහෙන්නේ නැහැ. අපිට තේරුම් ගන්න බෑ මේ විඳ දුක රුදුරු. ඒක ඒ තරම් භයානකයි. ඒක නිමා වෙන්නේ නැහැ. ගිලිහි ගිය දෙන් පෙමට දුන් රිදුම් බිඳුනු පෙම් පැතුම්. ඊට පස්සේ කියන මේක තේරුම් ගන්න බැරි නම් මේක අවබෝධ කරගන්න බැහැ නෝ. වාට ඇත්ත හොයාගන්න බැරි නම් ඒකට එහෙම යන්න දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ මතකයන් අපි බලෙන් තියාගෙන ඉන්නවනේ. අපි ඉන්නේ ඇඟෙන් ගතින් සෑහෙන දුරක අපේ ආදරය කරපු කෙනාට. ඒ කියන්නේ මුහුදු හතක් ඈතින් සහ මෑතින් දෙන්න ඉන්නකොට අපිට ඒ දෙන්න දැනෙනවනේ. දැනෙන්නේ කොහොමද? ඒ දැනෙන්නේ අපේ හදවතට අපේ මතකයන්. අපි ආදරය කරන්නේ එතනින් ඒ ස්පර්ශයන් අපි මතක් කරගෙන තමයි විඳින්නේ. එහෙනම් එහෙම කරන්න පුළුවන් නම් ඇයි ඒ වගේ මේක අතාරින්න බැරි? ඒක ලෝක සත්‍ය. අල්ල ගත්තොත් අතාරින්න වෙනවා. ඉපදුනොත් මැරෙන්න වෙනවා. මේක ඇතුලේ කවදාරි දවසක මේ සංසාරي ඉවර කරගන්න වෙනවා. එහෙනම් ඒක වෙනුවෙන් වැඩ කරන්නත් වෙනවා. ඕකනේ ලෝකේ සත්‍ය. ඒ වගේම තමයි එතන හොඳම ප්‍රැක්ටිස් එක ඇතෑරීම. ආදරේ තමයි වැඩිපුරම ආදරය කරපු දේ අතාරින්න පුළුවන් නම් එතනින් එහාට දේවල් අතාරින්න හරි ලේසි. ඒක නිසා කියනවා ගිලිහි ගිය දෙන් පෙමට දුන් රිදුම් සමහරට ඔයාගෙන් වෙච්ච වේදනාවල් එයාට ඇති වෙච්ච වේදනාවල් සහ එයාගෙන් ඔයාට වෙච්ච මේ සියල්ල
අයින් වෙන දෙන්න. ඊට පස්සේ කියනවා බිඳුණු පෙම් පැතුම් අතාරින්න. ඒ පරණ එක අතාරින්න. දැන් කරන්න දෙයක් නැහැ. එක්කෝ අතාරිනවා කියන්නේ ඒක තේරුම් ගන්න. ඒක ගියා, ඒක වුණා, ඒක අතීතයක්. එහෙනම් මෙතනින් එහා මට තියෙනවා වර්තමානයක් සහ අනාගතයක්. ඒක ඇතුලේ මම කොහොමද මෙහෙම නොවෙන්න ජීවත් වෙන්නේ? ඒක හිතන්න පුළුවන් නම් මේ ගීත ඇතුලේ මම හිතන්නේ අන්න එහෙම හිතන්න කියන පණිවිඩය තමයි තියෙන්නේ. එහෙම හිතන්න පුළුවන් නම් ඒක තමයි ස්වභාවය. මේක හැමදේම වෙනස් වෙන තැනක්. බිඳුණු බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන් ඒ වෙනස් වෙන බව දන්නවනම්